අපි දැන් බලමු කොහොමද අපේ ප්‍රොෆයිල් ඩීටේල්ස්, අපේ ටර්ෆ් ඩීටේල්ස්, අපේ බැංක් ඩීටේල්ස් අපි සිස්ටම් එකට ඇඩ් කරන්න කියලා. අපි මුලින්ම යන්න ඕනේ වම් අත පැත්තේ පහළම තියෙන මේ ප්‍රොෆයිල් කියන එකට. ඒක ක්ලික් කරාම අපිට පේනවා මැනේජ් ප්‍රොෆයිල් කියලා. මෙතනදී අපේ නම, අපේ ෆෝන් නම්බර් එක, අපේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපේ ෆොටෝ එකක් ප්‍රොෆයිල් ඉමේජ් එක විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ අපේ බැංක් ඩීටේල්ස් අපි මෙතනදී ඇඩ් කරනවා. මෙතනදී අපි බැංක් ඩීටේල්ස් ඇඩ් කරන්න ප්‍රධාන හේතුව තමයි අපි කස්ටමර් කෙනෙක් ඔන්ලයින් ගෙවීමක් කරොත් අපි ඒක අපේ බැංක් එකට තමයි දාන්නේ. ඊට පස්සේ අපි දවස අවසානයේ අපි අදාළ ඕනට අපි ඒක ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ නිසා අපිට ඕනගේ බැංක් ඩීටේල්ස් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි මෙතනදී බැංක් ඩීටේල්ස් ඇඩ් කරන්න ඕනේ. එතනදී අපි account holder ගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, බැංකුව, branch එක, branch code එක සහ අපේ account number එක ඇඩ් කරලා අපි save changes දෙන්න ඕනේ. මෙතනදී අපෙන් අහනවා confirm කරන්නද කියලා. ඊට පස්සේ අපි කන්ෆර්ම් කරාට පස්සේ මේ ඩීටේල්ස් සේව් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ටර්ෆ් ගේ ඩීටේල්ස් චේන්ජ් කරගන්න. අපි ප්‍රොෆයිල් එකට උඩින් තියෙන ටර්ෆ් කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙතන අපේ නම, ලොකේෂන් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, තව අපිට ෆොටෝස් ඕන නම් ඇඩ් කරගන්න, අපේ ග්‍රවුන්ඩ් එකේ දිග පළල, ඒ වගේ වැඩි විස්තර අපිට මෙතනදී ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම මොනවද තියෙන පහසුකම්, මොනවද තව අපේ තියෙන ක්‍රීඩාවන්, ඒ වගේ. ඊට පස්සේ අපිට පුළුවන් ඔන්ලයින් පේමන්ට්, කෑෂ් පේමන්ට්ස්, ඒ වගේ මෙතඩ්ස් යූසර්ට දෙන්න. ඊට පස්සේ අපි ඒව සේව් කරන්න ඕනේ. මෙතනදී අපි ඇඩ් කරපු ඩීටේල්ස් සේව් වෙනවා.